බොහෝ දෙනෙක් අමු කුකුළු මස් පිසීමට පෙර සෝදනවා. නමුත් ජලයෙන් බැක්ටීරියා විනාශ වෙන්නේ නැහැ. ඒ වෙනුවට සේදීමේදී විසිවෙන වතුර බිඳු හරහා සැල්මොනෙල්ලා වැනි භයානක බැක්ටීරියා අඩි 3ක් පමණ දුරට ඔබේ කුස්සිය පුරා පැතිරෙනවා. ඒ නිසා මස් සෝදන්න එපා. පිරිසිදු ටිෂූ එකකින් තෙත මාත්තු කර හොඳින් පිස ගන්න. ආහාරගත් සැනින් දත් මැදීම හොඳ දෙයක් කියලා ඔබ හිතන්න පුළුවන්. නමුත් ආහාරවල ඇති අම්ල නිසා ඔබේ දත්වල එනමලය తాවකාලිකව මුදු වෙනවා. ඒ වෙලාවෙම දත් මැද්දොත් ඔබ කරන්නේ ඒ ආරක්ෂිත එනමලය ගෙවා දැමීමයි. ඒ නිසා ආහාරගෙන අවම වශයෙන් විනාඩි 30ක්වත් ගතවන තුරු දත් මැදීමෙන් වළකින්න. සබන් කුඩු වැඩිපුර දැමූ පමණින් රෙදි වැඩිපුර පිරිසිදු වෙන්නේ නැහැ. සබන් පෙන වැඩි වූ විට සිදුවන්නේ කුස සහ බැක්ටීරියා රෙදි නූල් අතරම සිරවීමයි. මෙය ඔබේ රෙදි සෝදන යන්ත්‍රයේ මලකඩ සහ පුස් වෙනවා. ඒ නිසා නියමිත ප්‍රමාණය පමණක් භාවිතා කිරීමට පුරුදු වන්න.